මේ පැමිණෙනා වූ ජනතාවට අවශ්‍ය කරන්නා වූ සියලුම යටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ වෙමින් පවතිනවා. එක පැත්තකින් රජයේ මැදිහත් වෙලා මේ අවශ්‍ය පහසුකම් සලසන. තවත් පැත්තකින් මහනුවර නගර සභාව මැදිහත් වෙලා ඒ අවශ්‍ය කරන්නා වූ පහසුකම් සලසනවා. අස්ගිරි මල්ලතුවේ මහා විහාරයේ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ ඒකාබද්ධ වීමෙන් ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැත්තෙන් සිද්ධ වෙන්නට ඕනෑ කරන සියලුම පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව දළදා දැක්ම සඳහා මහනුවර නගරයට පැමිණෙන සියලුම දෙනාට අවශ්‍ය කරන යටිතල පහසුකම් ඔය කියන්නා වූ අංශ තුනෙන් සිදු කරනවා විනා වෙන කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඒ පහසුකම් සලසන්නටයි කියලා කිසි කෙනෙකුට අවසර දීලා නැහැ. ඇතම් පුද්ගලයන් ඇතම් සංවිධාන රටපුරා ප්‍රචාරය කරමින් අසුවල් වැඩ කොටස අප විසින් කරනවා, අසුවල් වැඩ කොටස අප විසින් කරනවා. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යයි කියන වගේ ප්‍රකාශ කරමින් මේ රටේ ජනතාවගෙන් මුදල් උපයා ගන්නා ක්‍රමවේදයක් පවත්වාගෙන යනවායි කියන වගේ අපිට දැනෙලා තියෙනවා. කරුණාකරලා අපේ බෞද්ධ ජනතාවට මේ රටේ ජනතාවට අපි පැහැදිලි කරනවා අර මුලින් සඳහන් කළ ඒ ආයතන තුන හැරුණකොට වෙන කිසිම කෙනෙකුට මේ සංවිධාන කටයුතු පැවරීමක් සිද්ධ කරලා නැහැ. මොනම කටයුත්තක්වත් සම්පූර්ණ කරන්නටයි කියලා එයාට බාර දීලා නැහැ.